Ida. Mama hari. Hey. Whatever. Hey. අර බලපන් ගමන ගිනි කිකිලි වගේ. අයින් කරපන්. මගේ චූටි පුතාට බඩ කිනිද? ඉන්න මං ඉක්මනට පාන් කපලා දෙන්න. කතා කරන්නකෝ අම්මේ නැගිටින්නකෝ අම්මේ අනේ කතා කරන්නකෝ අම්මේ 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 අනේ කතා කරන්නකෝ අනේ නැගිටින්න අම්මේ අනේ නැගිටින්නකෝ
ලොවේ කුසුම් සරා මල් සරා ඔය අනංගය තමයි මහා පෙම්හොරා සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා ඔය අනංගය තමයි මහා පෙම්හොරා සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා දෙමව්පියන් වැඩිහිටියන් නොසලකයි උදේ හවාරය මේ දහ දුකයි දෙමව්පියන් වැඩිහිටියන් නොසලකයි සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා ඔය අනංගය තමයි මහා පෙම්හොරා පොඩ්ඩක් බලන්න වන්ටක් ගාලා එන්න Nanggi, gumiti. ඉතින් Gumiti ඇටි. ඒ ඉදා thank you මචං බලන්න නංගිට පාට් එකක් දැම්මා වගේ ආ දාපන් අත ඒ ඉතින් තපම් දා රැගන අඳුරේ Mali. පාලු වෙලා Gapak. පාලු වෙලා මගේ ලෝකේ ඕ ඇයි පාලු වෙලා මගේ ලෝකේ ඇගේ ඇසුර ලබාදී මගේ තනිය මකදී තන සිතේ දුක පහ කරලා ඔරුවක පාවෙන රැගන අඳුරේ තොටියකි මාමේ පීතල වතුරේ ඔරුවක පාවෙන රැගන අඳුරේ තොටියකි මාමේ පීතල වතුරේ ඔරුවක පාවෙන රැගන අඳුරේ Tutup ayahku.
තමුසේ කවුද? දැනගන්න ඕනේද? තමුසේ මේ පැත්ත කෙනෙක් නෙවෙයි. ඒ වගේ කට්ටිය බොන්න දෙන්නේ නැහැ. ඇයි? බිව්වොත් වෙන්නේ නැද්ද? තමුසේ අපි අඳුරන්නේ නැහැ. මං ආසයි තමුසේ වඳුර ගන්න. බොහොම ස්තුතියි. අවශ්‍ය වුණොත් මං ආපහු එන්න. අත කඩා ගන්න කැමති නෑනේ. එහෙනම් කට වහගෙන හිටපන්. හොඳයි ඉතින් ගන්නවද නැත්ද ඩ්‍රින්ක් එකක්? නැතන් මේකෙන් වැඩක් නෑ. මේ සනී මම ඩැන්. මේ අපි දෙන්න තමයි මේක බොහොම අමාරුවෙන් රන් කරගෙන යන්නේ. මේ බැරිද පොඩි සපෝට් එකක් දෙන්න. මට සෑහෙන පඩියකුත් දෙන්න පුළුවන්. මොනවද මට කරන්න තියෙන්නේ? මුකුත් නෑ. මේ වලියක් ආවොත් අපි දෙන්නව ආරක්ෂා කරගන්න. එතකොට අර හිටපු හාදය? හිටපු ආදයා මේ ඌ හැමදාම ඉල්ලන් කනවා. ඒ හින්දා ඌව දැන් පිටත් කරන්න හදන්නේ. මතු සඳ පායනදා ජීවිතේ අපි බඹරුම් වෙනවා නිරුණකි සඳුනකි ලෝකය කරගෙනවා පෙරහැර නිම වෙනවා හොරා සුවඳ මල් පිපිරුවට ඇත දිලීලා කැලේ කොහොමත් ඉතින් කුමට බඹරගී නොලද මල් පිපිලා පලේ ඇයිලා තින්නේ ඇයි බියවන්නේ ආදරේ නැත අමිහිවන්නේ ඊගේ මතු සඳ පායනදා ජීවිතේ යෞවනේ අපි බඹරුම් වෙනවා හිරුණකි සඳුනකි ලෝකය කරගෙනවා පෙරහැර නිම වෙනවා කුමට පැන්නතොත් තිබා කනහලා දීනිවා ඔබිලිඳ උනත් හිමද සිඳුවතොත් පවතරං වටීනේ යගේ ඇයිලත වෙන්නේ ඇයි බියවන්නේ ආදරේ නැත මිහිවන්නේ සාදයේ මතු
සඳ පායනදා ජීවිතේ යෞවනේ අපි බඹරුන් වෙනවා පිරුණගී සඳුනගී ලෝකය කරගෙනවා පෙරහැර නිම වෙනවා කවදාවත් මේ වගේ වැඩක් නොවුනේ නෑ බං. උඹලා දන්නවනේ. ඔය හන්දියේ මම හිටියේ රජෙක් වගේ කියලා. කවුද බම්ම ගැඟට අතක් තිබ්බේ? අතක් නම් තිබ්බේ නෑ. කකුලෙන් ගැහුවේ. මට ඔකගෙන් පලි ගන්නකම් නින්ද යන්නේ නෑ බං. හරි. මට ආව හොඳ අයිඩියා එකක්. කමල් කේසර් කෙලින්ම උඹලා පප්පට බාර දීපන්. පප්පා ගෝල බාලේ දාලා මේම කරලා වැඩක් දෙයි. පප්පා වැඩකාරය බව ඇත්ත බං. ඒ වුණාට යාට කියන්නේ කොහොමද? මං කොහෙවත් අනෙක් එකෙන් ගුටි කෑවයි කියන්නේ. හරි. උඹ කෙලින්ම ගෝල බාලෙන්ට කොන්ට්‍රැක්ට් එක බාර දීපන්. මොකද උන් උඹ කිව්වත් කරනවානේ. good idea මචං. අපි දැම්ම පිටත් එමු. වරල යන්න. යන්. වරල යන්න. දාගන්න. right. යකා ඔය රවුකින්ය නවත්තලා නිදියා ගන්න. මටද? බොට නෙවෙයි යකෝ කිව්ව අරුට. වෙන ඕක ගහන්නේ රවුකින්ය තබ්ලන්නේ.
මොකද උඹලා දාඩිය දාගෙන? මොකද උඹලා කතාවක් නැත්තේ? කෑ ගහන්න නැතුව මුත්‍රා කරලා බුදිය ගනි. දවසේ ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල දුවන්නට සුළු ප්‍රාර්ථනා දෙමින් ඔබට පිටෙන අරුණ කිරණයි. අත තියන්නේ නැති කරත් වලට. අනේ මං ඔක්කොම බලාගෙන හිටියේ. වැඩට යනවා කියලා නේද දැන් ඔය පිටත් උනේ. යනවනේ නම් ඉතින්. ඔන්න අදත් එන්නේ නැහැ මෙතන හතර ගාතෙන් එහෙම. කාටද මේ කෑ ගහන්නේ? කාටද ඉතින් උඹලගේ අපොච්චිට මිස. මං එනකොට වටපිට බල මෙතන සිගරට් ටින් එකේ අත දාගෙන. අම්මේ මං ගිහිල්ලා එන්න. හොඳයි ගිහිල්ලා එන්න. මොකද යමුන මේ වෙන්න යන්නේ? මං හිතන්නේ අරක්කු බාරයකට ගහන්නයි මුන් ලෑස්ති වෙන්නේ. මොකද ළමයා? කලබලයක්ද? දන්නේ අංකල්. අපිත් මේක තමයි බල හිටියේ. බාරකේ වැඩ කරන මිනිහෙකුට ගහන්නලු. ඒක මම බලලා ඉතින් අවිල්ලා මේ ගමේ චන්දිකම් කරන්න දෙන්නේ කොහොමද? එලවල දාන්න ඕනේ මිස්ටර්. මමත් ලෑස්ති ඕනෑම දෙයක්. මට පේන්නේ මූ බයේ හැංගිලාක කොහෙද? යමු බලන්න. Toppia වැටුනේ නැහැ මල්ලේ. මොකක්ද සින්දුව? මන් දන්නේ කොහමද? කුටි කාපු එකකින් තමයි අහන්න ඕනේ. නතර කන්නේ. කාගෙන් අහලද මේක ඇතුළට ආවේ? බලපන් පණ තියනවද කියලා පන්නට ගහනවා. බලපන් පණ හයට අප තියෙන. පණ තියෙන මුණක්. මටත් ගහන්න ආසයි. උඹ දැම්ම ගහන්න යන්න එපා. ඒගොල්ලෝගේ දිනයක් කිල්ල ගනින් ගහ. මල්ලා කෙලියයි. බලපන්. අපිට
අපිටත් කන්න වෙන්නේ යමන් ඊට ඉස්සෙල්ලා. අල ඉඳපා අසුර විතර පහකල යන්නේ. යන්න ඉතින්. යන්න. Hello, police station. Hello, Mr. Caldera. මොකද හදිස්සියේ? ඔව්. මොකද ක්ලබ් එක? කීයද විතරද? හොඳයි. මම දැම්ම එනවා. සාජන්. අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නුනි මෙන්න දිවි ගමනේ නිවනේ මග පෙනෙන තුරා Pwede na ba ito malagan? Mahal matakin. අර මිටල් බැරල් එක අරන් ආවද? එහෙනම් ඒකෙන් වැඩිපුර ටිකක් දාපන්. මොකද ටිකක් දාලා පිරිමහන්න බෑ. ඒකයි මං කියන්නේ මක බායලාගේ අපිට ප්‍රශ්නයක් නෑනේ. සමාවෙන්න සර් ඇහුවට මේ මොනක්වත් සර්ලගේ නැති වුණාද? ඈ? කඩාලෝ. මොකටද ගණන්කාරයා? එහෙම කෙනෙක් මෙහෙ නෑනේ. මේ ගණන් ගෙනියන්නයි ගුටි කණ්ඩායි දෙකටම ඉන්නේ අපි දෙන්න විතරයි. එතකොට කවුද මෙතන ගහගත්තේ? ඒක කට්ටියක් ආව අපිට ගහන්න. කට්ටියක් ආව අපිට ගහන්න කියලා ඒගොල්ලොන්ට නිදිමතයි කියලා අද ගහන්න බෑ කියලා ලබන වෙසක් එකට ඇවිල්ලා ස්ථීරවම ගහනවා කියලා කිව්වා පොල් ගෙඩියකුත් ගැව්වා. ඒක බාරේ. තොප්පි හරි ලස්සනයි. යන්න. කච්චකම් චිප් එක නගින්න. ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සඳෙහි ලපතියේ මලෙහි කටුතියේ සමානේ සසඳන්නේ ඔබේ නම ආදරේ බලපන් මං දැන් ලෝකෙට මුණ දෙන්නේ කොහොමද කියලා. දැන් ඉතින් මූණ නැතුව වෙන මොකක් හරි තියෙන එකක් තමයි දෙන්න වෙන්නේ. උඹලට නම් කිසිම ගාණක් නැහැ. බට කවුරු හිටියත් කමක් නැහැ. අර කුල්ලරිය ෂෙල්ටන්ගේ දුව හිටියේ නැත්තම්. කවුද? සුජාතද? එන කවුද? ඒකත් බලාගෙන මේ බූරු ටික කුටි කනවා. චෙක්. මාලකුවට කිව්වේ නම් ක්ලබ් එක ෆ්ලැට් කරනවා කියලා. මේ මගේ කුණාර පාගකට හිටපන්. හරි හරි බලමු. ඇත්තටම මං හිතුවේ අවුරුදු 65ක් විතර ඇති කියලා. ඒකනේ කියන්නේ 60 පැන්න තොට බිම එන්නේ නැහැ කියලා. ඇනින්නේ තමයි. පොලිසියෙන් එම අල්ලන් ගියා නා. පොලිසියෙන් අර යන්න මම වරදක් කරලා තියෙන්න බෑ. නෑ තමයි. ඔයා කියන්නේ කුන් ඇවිත් මට ගහලා යන කල් මට බලාගෙන ඉන්න කියලාද? ඒක නෙමෙයි. ඔයාගේ ගම කොහෙද? දන්නේ නැහැ. එහෙනම් මෙහෙට ආවේ? දන්නේ නැහැ. කොහෙද යන්නේ? මන් දන්නේ නැහැ. දන්නේ? කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට ඔයාගේ අම්මා තාත්තා?
ඒවා කතා කරන්නේ නැත්තේ? ඔයාගේ හිතේ දුනා නම් මට සමා වෙන්න රංජන්. මං හිතලා ආපු දෙයක් නෙමෙයි. ඔයාට කවදාවත් කාගෙන්වත් නොලැබිච්ච අනුකම්පාවක් මගේ හිතේ ඇති වුණ හින්දා. ඇත්තම කියන්න ඒක අනුකම්පාවක්මද? එහෙනම් හිරු දෙදෙනා මා ඔබ වේ රජදහනේ පායනා ආදරයේ නිත නිත සීනලොයේ කොහෙදයෝ ළඟේ මා සුවාදී තාපයාවුනේ මේ මිහිරි මාවතේ ඉම්හානයේ ජීවිතයේ නිත නිත ගැටුණා සිහිනලොයේ කොහෙදයෝ ළඟේ මා සුවාදී සඳහිරු දෙදෙනා මා ඔබ වේ රජදහනේ පායනා ආදරයේ පෙම්තින සුරංගනා ඊදේ මේලයේ සංගීතවත් වෙතේ ආදරේ ආකාශයේ පුරා ලීවාටනේ නිමා මේ ප්‍රේම ප්‍රාර්ථනා අපේ සඳහිරු දෙදෙනා මා ඔබ වේ රජදහනේ පායනා ආදරයේ නිත නිත ගැටුණා සිහිනලොයේ කොහෙදයෝ ළඟේ මා සුවාදී තාපයාවුනේ මේ මිහිරි මාවතේ ඉම්හානයේ ජීවිතයේ මා සුවාදී ආදරයේ මා සුවාදී
වෙලාව ගියා දන්නේම නැතුව. මාව හොයනවත් ඇති. මං යන්නද රංජන්? අද හොඳ දවසක්. ගමු පොඩි ඩ්‍රින්ක් එකක්. දන්නවද මෙහාට ගෙනාවේ ඇයි කියලා? දැනගන්න මට කවුරුවත් කිව්වේ නෑනේ. එහෙනම් මං කියන්නම්. මං හිතන්නේ මට දැනගන්න ඕන කමකුත් නෑ. එහෙම කියන්න එපා. ගන්නකො පොඩි ඩ්‍රින්ක් එකක්. මේ ක්ලබ් එක කරන සිංහල රක්ෂා වගේ නෙමෙයි. අපේ ගාවට ආවන ලුක්කගෙන් අත පුරවලා ලැබෙනවා. තේරුණාද? ඩිංග කල්පනා කරලා බලනවා. ඒ විතරක් නෙමෙයි. Tamanට ගන්න පුළුවන් ඕනෑම සැපක්. බොරුවට කරදර කරන්න එපාලෝ. ඕනම සැපක් ගන්න මන් දන්නවා. ඒවා ඔක්කොම දාලා ආපු මිනිහෙක් මං. ඒ කියන්නේ තමුසෙ කැමති නෑ. ඔබ දන්නවද මිනිහෝ කාත් එක්කද කතා කරන්න කියලා? ඔව් මන් දන්නවා. ඒයි මුදේ කොහොම හරි කැමත ගනි. ආබන්සනි. මොකද දන්නේ අරු තාම පරක්කු නේද? කවුද? අපේ රංජන්කාරයා. මොකක් හරි උට කරදරයක් වුණාද? එහෙම නැත්නම් මොනවා හරි ලෙඩක් දාගත්තද? මං ගිහිල්ලා බලලා එන්න ඕන. මං යන්නම්කෝ බලන්න. ඔබ හොඳට මෙතන බලා ගන්න ඕනේ, හරි? හොඳට බලා ගන්න ඕනේ. ඔබ ඉතින් ගණන් ශාස්ත්‍රය දන්න මිනිහනේ. හොඳට බලා ගන්න. ඔව්. හොඳ බලා ගනින්කෝ හැම ගහනවා. අගේ හිත බලන්න නැත්නම් අරක්කු බීලා තෝ වතුර එහෙම දාන්න ඕන. දැනගනි ඕනේ මං යනවා. මාවත් තල්ලු කරගෙන වැටෙන්නේ නැහැ හිටියේ. කවුද තමුසේ? තමුසේ කොහෙද? කවුරු හරි තමුසේ කරකෝල අතෑරියද? ආව්. තමුසේ මොකද උනේ? තමුසේ මැරි කරා උන් ගියාද? මොකද උනේ තමුසේ? කාක් එක්ක එක්කුවා? කතා කරනකෝ තමුසේ ගොළුෙක් යකෝ. මේ යකා. අදෝ මාළකෝ ජණ්ඩියා මුට උඩින් විසිරෙන්න දුන්නේ මචං. මං උඹෝනේ නම් මේ හොයන්නේ. බාරක්කු වීර. බාරක්කු දිව්වද? එහෙම නැත්නම් උඹේ හොඳ හිතවතෙක් කොට පෙව්වද? ආබා. මේ බලපොක මූ. මුට එකක් කාලා ගෙලින් ඉන්න බෑ. උඩින් ආවේ එක දීපු ගම. දාපන්.
අජම් තව ගහන්න ඕන මචං. ගහන්න බෑ. නැගිටින්න ගහපන්. වැටිච්ච උන්ට ගහනවද යකෝ? පේරුණා කියලා හිතාගනින් අර. හරි. ඒක කිව්වෙින්ද බේරන්නේ. නැගිට්ටම හිට ගහපන්. අම්මගා. බඩ මොකද උනේ? කෝ වෙරි? සුජාතා. බලපංකෝ. අම්බට ලනුවක් දෙන්න ගිහින් වෙච්ච දේ. දැන් බලපන් මෙතන කීයක පාඩුවක්ද කියලා මිනිහ. මම එළියට ගිය පොඩ්ඩට. ඔබ මෙතන සියලු දේම අප්සෙට් කළානේ. දැන් අපි මෙහෙම බලමු ජේමිස් අයියා. භාගයක් ගත්තා. තව කාලකුත් ගත්තා. තව ඩ්‍රෑම් දෙකකුත් ගත්තා. දැන් ජේමිස් අයියාගේ වයස කීයද කියලා කියන්න. හරි වෙන්නේ මන් දන්නේ කොහොමද? තමතොත් මොනවද යකෝ දන්නේ තොට තෝ වැඩකුත් නැහැ. තොට ජාතියට වැඩකුත් නැහැ. තොට තෝ වැඩකුත් නැහැ. මම කාලකන. උඹලා මේ මිනිස්සුව ඇතුලේ තියාගෙන දොරවල් වහන්න යන්නේ. සෙල්නේ යන්නේ අන්තිමට. එයා දාගෙන වහලා අපිව. අංකල් නැගිටින්න ක්ලබ් එක වහන්න යන්නේ. හවුද බං මේ වාතේ උස්සලා දාමු දෙලියට. වාතේ නෙමෙයි බං ඔය සුජාතගේ තාත්තා. බරු මෑන් කුණුලෝරිය වැඩ කරන්නේ. ඉතින් ඔය කුණු වෙන්න ගහන්නේ. ඉතින් කොහොමද ගෙදර යන්නේ මේ මිනිස්සුන්ට ගෙලින් ඉන්නත් දරුවෝ. රණී උඹ හිටපන්කෝ ආ. මම සෙල්ට නෑ දාලා එන්නම්. මුගේ බාර. මේවා පුදුම බාරනේ. බලන්න බොණ්ඩ දෙන්නත් ඕන. බලලා ගෙවල් වලට ගිහලා දාන්නත් ඕන. නාමෙන් නොදිරන උනුකය දිරන අරුමේ සෝබාරේ කෑගහන්න තිබ්බ පොඩ්ඩක්. ඌනිකම් මේ සුප්පේකින් ඇදලා දැම්ම කට්ටක් වගේ නේද? කඩලා කඩලා දෙනකො මට සුප් කරන්න හැමදාම මෙහෙමද බං? ඔව් මූ හැමදාම මෙහෙම තමයි. උදේට හැන්දෑ වෙනකන් කුණු ඇදලා මූ කුණු වෙන්න ගහලා ගෙදර යනවා. ඊට පස්සේ මුගේ ගෑණි ගෙදර ගියාන් පස්සේ කුණු ගන්නවා. අන්න ඒකයි ලෙඩේ. හරි. අනේ මං දැනගත්තා අදත් පරක් වෙනකොට 4 ගාතෙන් කියලා. දැන් අපේ මං අහන්නේ සමුසලට වටිනවද මේ මනසට මෙච්චර බොන්න දෙන්නේ? යකෝ හරි කෙලියක් නේ අපට උනේ. වෙලා තියෙන දේ මටත් පේනවා. නෑ මේ අපි ආවේ උදව් කරන්න කියලා. උදව්ව? හරි අපූර්වයි කරලා තියෙන උදව්ව. මොකද අපි කෑ ගහන්නේ? මේ මිනිහට කියනවට වැඩිය හොඳයි කට ගලේ අතුල ගන්න. අයියෝ තනිකර බෝම්බයක්. කුණුල්ලෝරේ රස්සාවට ගියාට පස්සේ කරගහපු ලොකුම කුණු කොට තමයි ඕක. කරපු උදව්වට බොහෝම ස්තුතියි ඩැනි අයියේ. ඔය කවුරුත් බේබද්ද වුණාට ඊට පස්සේ තාත්තා බාර් එකට ආවම බොන්න දෙන්න එපා. මේකෙනෙත් පාඩු වෙන්න අපිටනේ. උඹලා දෙන්න දන්නවද? දැන් මම මොනවද කරන්න හදන්නේ කියලා? මොකක්ද ඉතින්? අපිටම කෙලව ගන්න එක තමයි. මේ පොඩ්ඩක් හිටපන්කෝ පනින්න නැතු. හරි. මට තව ඉතුරු වෙලා තියෙන්නේ එකම එක දෙයක් විතරයි. ඒ මොකද්ද? මේක මම පප්පගේ හොරකම් කරුවා. මං කිව්වේ. මේක බීදුරු කඩන්නම ඉම්පෝට් කරලා තියෙන්නේ. මම වෙනකම් බලාගෙන හිටියා. හොඳටම පරක් වෙලා. මං කිව්වේ අම්මා බොරුද? ඇත්තනේ එන්නම්. අපි යන්න.
යන්න හරි නරකයි. තාත්තා එනවා. අපි යන්න. Gala kalau daun dari Mali. Minguna. Whisky. Berbisu deh. Bena mukut nasir tu ne. Double up kan? Ram ka? Ne, dia na mana mang nudi inna ne. Ram bahagia. Muka tu bade anda pun. පිස්සු කෙලින් නැතුව යන්න සෙල්ට නෑ. මේ වැඩකනේ ඉන්නේ වාපල්ලක. මොකද යකෝ? සමා වෙන්න. ඇතුළුත් කාලා ඇවිල්ලා එළියනුත් කන්න උනානේ. ඇතුළුත් කෑවද? යෝ. මං කොහොමද දන්නේ මං ඉන්නේ මට ගහන්න ආවේ. නෑ වැඩි වෙලා ඉන්න උන් තැනක් නෙවෙයි. තියා ජීප් එකට. පස්සේ සද්දේ. ඇතුලේ ඉන්නේ ඉල්ලගෙන කනවා. මාර සද්දයක්. අනුන්ගේ සද්ද ගැන රෙද්දක් හොයන්න ඕනේ නෑ. අපි යම් වේගයෙන් ජීප් එකට.
35යි 750යි දෑවරයි 35යි 750යි තුන් ඈවරයි වටිනා කියන පවුඩර් ටින් එකක් විතරකින් ගෙනාවු පිච්චමල් සුවඳ ගහන්න පවුඩර් ටින් එකක් කවුරු හරි පින්වත් එක්ක ඉන්නවා නම් ලස්සත් කියන්න බලන්න 12යි 50යි 12යි 50යි රුපියල් 12යි 750යි අම්මේ මාත් ඉල්ලන්නද? ඉල්ලපන් ඉතින්. පාන් පිටිද කොහෙද? රුපියල් 15යි. රුපියල් 15යි පිච්චමල් සුවඳ රුපියල් 15යි රුපියල් 15යි ඈවරයි රුපියල් 17යි. අරින්න බම්මේ රුපියල් 17යි රුපියල් 17යි ඈවරයි රුපියල් 17යි ඈවරයි රුපියල් 22යි 50යි. 22යි 50යි ඈවරයි අම්මේ කෑනුගා හිටපන් බා. මගේ ළඟ එච්චර සල්ලි නැහැ. 22යි 50යි දෑවරයි 22යි 50යි දෑවරයි අනේ අම්මේ නැති එක මං කොහෙන් දෙන්නද බා? රුපියල් 25යි. රුපියල් 25යි ඒ මල්ලි රුපියල් 25යි පිච්චමල් සුවඳ රුපියල් 25යි රුපියල් 25යි ඈවරයි රුපියල් 26යි. රුපියල් 26යි අනේ කොහේ ගන්නද දන්නේ නැහැ. මූණෙන් නම් වෙන්න බෑ. කෑනුගා හිටපන්. 27යි. රුපියල් 27යි රුපියල් 27යි ඈවරයි රුපියල් 27යි ඈවරයි රුපියල් 27යි දෑවරයි තීන්දුව වෙන්න යන්නේ රුපියල් 27යි තුන් ඈවරයි උන්නක දීලා දාපන්කෝ. ගොඩක් පිස්සුද? බල පවුඩර් ගන්නත් මම සල්ලි දෙන්නත් ඈ. නේ අකෝ. Name no dirana, kunu kaya dirana, arume ki soba santare. Uncle, dinle karagila. Arume ki soba santare, arume ki soba santare. හරි මේ අංකල් මයිකල් ජැක්සන්ගේ සහෝදරයෙක්ද? මයිකල් අයියා රෙල් මියට කියන්න ඕනේ මට කියන්න. කමල් මහත්මයා මම උන්ට සපෝට් එකක් දෙන්න. ඔන්න සපෝට් එකක් ගන්න. දෙන්නම්කෝ නාන්න. මේ තියන්නේ. දොක්කා මං කියන ඕනම දෙයක් කරනවද? අපේ කමල් මහත්තයා ඉල්ලන ඕන දෙයක් දෙනවා. ආන්න එහෙම එනවා. එන යන් ගෙදර. මේකට තමයි කියන්නේ පිස්සු හැදෙන සඳ කියලා. රටපාලේ ටෝච් බල්බ් එක වගේ. අන්න බැලුවා දීපන් බයරට දීපන් දැන් දීපන්. ලැජ්ජයි බං. ලැජ්ජයි කියන්නේ අපි හෙළුවෙන් ඇවිදිනවද මිනිහ ලැජ්ජ වෙන්න දීපන්. මේක දීපන් ඔබ දීපන් කියලා. මම දෙන්න. ඔන්නක දීපන් නැත්තම් මූ ගිහලා උන්ගේ අම්මට දෙන්න. ඔන්නක දීපන් නැත්තම් මූ අම්මට දෙනවා සුවර් මන් දන්නවා දීපන් අපිට ගියා හරියන්නේ නැහැ. අට බෑ බං මගේ ආත්ම ගෞරවය කෙලස ගන්න. මොකද්ද ඒ කියන්නේ? දන්නේ නැහනේ. එහෙනම් ඒක කෙලස ගන්න නැතුව දීපන්. නැත්නම් ඒකට කෙලවෙයි. වටපිට බලන්න නැතුව අඩි උසල යම හොඳටම රෑ වුණා. පොඩ්ඩක් ඉන්න මම හම්බෙලේ පොඩ්ඩක් ඉන්න. අම්මේ දැන් බලන්න මේ ලංකාවට වෙලා තියෙන කරදර නේද? හරි කරදර නේද? උඹලා මොකාට දෙන්න හදන්නේ? ඒ පෙරදික මුතු ඇත්තේ. ඔයා මේක ගන්න. අම්මා ඔයා තමයි ගත්තේ. ඔයා ගන්නකෝ. අම්මා දැක්කොත් විනාසයි. දැන් බලන්නකෝ අපේ මිනිස්සයා. දැන් මිනිහා බාරකට එන්නෙත් නෑ. ආවට අපි දෙන්නෙත් නෑ. ඔව් දුන්නට බොන්නෙත් නෑ. ඒකනේ. ඔයා කොහෙද යන්නේ? මම යනවා අරක්කු ටිකක් බොන්න. මට අරක්කු නොබින්ද බෑනේ. ඔන්න ඔය කතාවේ මාමත්කුත් මම මේක වීසි කරලා දානවා. එපා. මේ අම්ම දකින්න ඉස්සර මම යන්න හොඳේ. එහෙනම් අම්මේ අපි යනවා අම්මට බොහොම ස්තුතියි මේ කරපු උදව්වට. බොහොම ස්තුතියි. උදව්වට කිව්වේ? නෑ මේ කතා කර ආවට. අපි යක්. මේ වන්දන්නේ ඉන්නේ නම්ම මහත් වෙනවා දඩමස් කනවද අලිමස් කනවද වත්. හැබැයි නෑ බෑ නොකිය දෙන්න වෙයි. තේරුණාද? මේක තියාගන්නවා. ඕක දෙන්නකො. දොක්කා වතුර කප් බිව්ව නරකද? කෙල්ලේ මේ අපේ කමල් මහත්තයට වතුර එකක් දීපන්.
කමල් මහත්තයාලා හුඟක් දුර ඉඳලා එන්නේ නැති මෙහෙම වතුර බීලා යන්න. තමුසෙල දෙන්නට මොනවද දන්නේ නැහැ උන්. නෑ. මොකුත් නෑ. නැති බා නෑ. මේ මාර තොප්පිය යමු. වනචර 70 මේ ඉන්නේ ඕනේ ණයෙක් ගෙනල්ලා දාගනි රෙද්දාස්සේ. सागरी कोमल पानी मधुसुर रंगनी रसराजनी मगे नयना विसागरी कोमल पानी मधुसुर रंगनी रसराजनी मगे नयना विसागरी कोमल पानी කවුද මේක තියලා තියෙන්නේ? කවුද තියලා තියෙන්නේ? Dole pak, kau lau dia. Ini malah berendah sana nih. Dalam ada mana?
Muhina Nodi. Nama? Wataraka Bertilu. Wataraka Bertilu. Why here? Hataris Sakai. Wait. Gama ko ahead. මොකද මෙහාට ආවේ? පිටිගෝණයක් උස්සලාලු. පිටිගෝණයක් උස්සලා බිමේ තිබ්බනේ. කෙලින් ඉඳලා කතා කරනවා. නිල්ල හරියටම කෙලින් ඉන්න ඕන හරියට කියන්න. ඉතින් මේ ගෝණිය පැත්තකින් තිබ්බා. ගෝණිය පැත්තේ තිබ්බද ඈ? හොරකම් කරලා කියන්න ලැජ්ජයි නේ හොරකම් කෙරුවා කියලා. එතකොට මේ පිටි උස්සන්නේ මේ ක්‍රේන් වලින් උස්සනවල මොකද කියන්නේ? ඈ? නිල්ල හරියටම මුවක් කියලා දත් වලින් සර්ච් කරනවා. යනවා. එනවා නෙමෙයි යනවා. සර්ච් කරනවා. කොණ්ඩේම. කොණ්ඩේ. උසුල්. පිටිකිචි. ඇයි මෙහෙ ආවේ? දන්නද රොබරි තමයි. මොනවද හොරකම් කෙරුවේ? මමද? නෑ මම මේ නිකන් මේ නිකන් ටෝච් එකක් ළඟ හිට විතරයි. මේ තමුසේ මොකද ආවේ? ආඩර් එකක්. කාවද මැරුවේ? මම මැරුවේ නෑ. මං වගේ ටෝච් එකක් ළඟ හිටියනේ. අංකල් කඩේ ළඟ හොල් ටික බහින්න. මල කෙල්ලේ දන්නේම නැහැ. අංකල් කෙලින් යන්න පුල් ට්‍රයි එකක් දෙන්න. අලුත් සින්දුවක් තියාගෙන යන්න. හරි. අර නාමයෙන් නොදිරනා. හරි. අපි ගියා. අයිබෝ. නාමයෙන් නොදිරනා පුනුකය දිරනා. Apa pangkal bibat? Apa pangkal bibat? Nah. Itu. Ada tinggal ni untat, mewah ada panas. Tapi.
මස්ත කන්නේ මාළුද කන්නේ? මසුත් කනවා. මාළුත් කනවා යකෝ. අයු. අර බලපන් කවුද ඉන්නේ කියලා. ඔයා ගෙදර යනවද? සුජා, ඔයා තාමත් කල්පනා කරන්නේ අර මිනිමරුව ගැනද? ඌ අය කවදාවත් මෙහෙ නෑ කෙල්ලි. බඩන්න එපා කෙල්ලි. යම් මාත් එන්න. ඔයාගේ ගෙදර යන්න යම්. රයිනෝ සිරස් මොකද මේ පොඩ්ඩක් මොකද මේ අනේ මොකද යකෝ රෙස්ලින් මීට් එකක්ද? මේ සර්පොයි අප්සෙට් මෙහෙ එකක් අප්සෙට් එකක් නෙමෙයි ඔක මිනී කාගෙන තොපි දෙන්න එකට එකක් කාගෙන මිනී කා ගන්නවා. ජනිත එතන අනිත් එක දෙන්න. තව ටිකකින් අපි මැරලා කියලා බලන්න. ඔව්. අපි තොපි දෙන්න කාගෙන යමු. මැරුණට පස්සේ අපි එන්නම්. යතුරුමයි ළඟ තියෙන්නේ. සංසාරේ භවේ දුකෝ. මචං කලිවර කර. මචං අකේ අක්කේ මට සිගරට් එකක් දෙන්න. එන. ආ. කෝ සෙල්ටන් ඉන්නවද? නෑ. මං ආවේ පොඩි කාරණාවක් ගැන කතා කරගන්න. කිව්වනම් බලන්න. මගේ පොඩි අදහසක් තියෙන සුජාත ගැන. මොනව? යකෝ මං අදන්නේ දන්නේ. දැන් මොකාට දෙන්න හදන්නේ? නෑ මම මේ ෂෙල්ටන්ටත් කියලායි තියෙන්නේ. හිතුවද මේ කඩේ විකුණන්න තියෙන බඩු වගේ කියලා? කමල් මහත්තයා වගේ සාර විටිකාරයෙක් නැතුවට කෙල්ලට හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන්. මගෙන් තව මුකුත් අහගන්න නැතුව යනවා යන්න. හොඳයි.
ඔබේ නම ආවත් රෙවට්ටුවා ෂෙල්ටන්. හොඳයි. මම බලා ගන්නම් ඉතුරු හරිය. ඉතුරු හරිය? ඇයි? ඉතුරු හරිය දැන් මම බලාගෙන යන්න බැරි. ඒක ගියා මෙතන වහ බොනවා. අපි මෙතන බෙල්ල දෙන්න ඕනේ. වතුර දාපු බත්නේ කාපන් කටාලා බල්ලෝ බයිටම් Kudu karena beli. බැල්ලි එකනේ ගිටාරක. බලා දැනගලිල්ලා. කොහොම හරි මං ඒකේ මගේ කකුල් දෙක ආවට ගේලෝ යකෝ. හරි පාඩි වියන්. ඔන්න බැරි නම් නොදී ඉන්නවා මල්ල වදේ අපිට. පලිගල් යකෝ. පලිගල්. මගේ ග්‍රහය මේ දවස්වල මට කතා කරනවා. ඒ මොකටද? ඒගොල්ලෝ කියනවා මේ දවස්වල උඹලගෙන් ඈත් වෙලා ඉන්න එක මගේ ඇඟට ගුණයි කියලා. මම එන්නම්. ටටා. මේ ලිපි ඔයාට ලියන්නේ හිතේ ඇති කාන්සිය ටිකක් හරි අඩු කරගන්නයි. වෙනද වගේ උදේ හවස ඔයාව දැක ගන්න තිබුණු වාසනාව මගෙන් අහිමි වෙලා ඒ මගේම අවාසනාවන්තකම නිසා වෙන්නේ නැති. ඔය නිර්දෝෂ බව අපි කවුරුත් දන්න නිසා හිත හදාගන්න උත්සාහ කරන්න. ඉති කරන්නලු. කමල් ආයිමත් කඩ වීදියට ඇවිත් එයාගේ බලපුලුවන්කාරකම් පෙන්නලා කාටත් හිරිහැර කරනවා. අමත්තුන්ගෙන් බේරලා ඉන්නේ හරිම අමාරුවෙන්. බර්ටි මට හිතෙනවා බා මේකෙන් පැනලා යන්න. තාපොත් නේ අරුණ. එහෙම එකක් ඔගේ ලිල්ල දිනනවා. මේක ඇතුළට ආවේ කාගේ හරි ලියුමකටද? නැහැනේ. මේක ඇතුළේ නුඹ.
මොනා කළාද බතොල්ඩා මේ ගන්නම් බල කරන දේවල් කයියා ඒසක බලා ගන්නම් දලවා යමෝ බලාගෙන නේ මොකද එන්න මල්ලි අත්තන්න මොනවද දුවේ උඹ මේ කරගත්තේ? අම්මා නන්න එපා මේ. මේක මගේ කරුමේ. සුජාට සනිප වෙනකන්වත් හිත හදාගන්න අම්මේ. ඇතුලේ කරදරයක් එහෙම නැද්ද? කරදරයක් නෑ. ඒත් හරිම කල්පනාවෙන් තමයි හින්ද වෙන්නේ. ඒ මොකද? රංජන්ගේ සුජාත අනාථ වෙච්ච බව ඌ දැනගත්තොත් මාව ඉතුරු කරන එකක් නෑ. ඒකට මොකද්ද කරන්න ඕනේ? මම ඉස්සර වෙන්න ඕන. බලමු. ඇතුලේ ඉන්නවා මාර වැඩකාරයෝ දෙන්නේ. මගෙන් කරන්න ඕනේ මොනවද? උඹ මයිකල්ට කියලා කියපන්. පුළුවන් තරම් ඉක්මනට මාව හම්බ වෙන්නයි කියලා. හොඳයි. මම යනවා. ඔබේ පරම්පරාවෙන්ම මම පලි ගන්නවා. මගේ කෙල්ලට කරපු අපරාධෙට ඔබේ පරම්පරාවෙන්ම මම පලි ගන්නවා. ඕ මම පලි ගන්නවා මම පලි ගන්නවා පලි ගන්නවාමයි. පුලි ගන්නවා. ආගෙන් පලි ගන්න ඉඳගෙන හැදෙන්න පොඩක්. පොඩක් බලපන් මොකද වෙන්නේ. ගෙනත් දීපන් බොන්න සෙල්ටන නේ සෙල්ටන ය බොන්නක. ගෙනත් දීපන් බොන්න. තව බොන්න ගේන්නද? ගෙනත් දීපන් බලන්න. ඇට තින්නද මං ගේන්න. මේ බොන්න හොඳ නෑ නේ. ඔය අරක්කු අජීර්ණ නැතුව අපිට මොකද නැත්තම් හැදෙනවා අපිටත් එක යන්නේ. බොන්න දීපන්. පරම්පරාවෙන්ම මම පලි ගන්නවා. ඒ දුවේකින් කතා කරන්නේ. එන්නේ යකෝ කටින් කතා කරන්නේ. මේ පලි ගන්න ගෙදර ගිහිල්ලා සෙල්ටන යන්න දෙන්නේ කියලා ගෙදර ගිහිල්ලා ගෑනිට අල්ලන් ගහන්න. මොකද ප්‍රශ්නයක්ද මල්ලි? මම මාක් මේ වික්ටර් මේක ඇතුලේ අපි දෙන්නට කරන්න බැරි දෙයක් නැහැ. මෙච්චර ඉක්මනට අඳුරගන්න ලැබිච්ච එක ගැන මට ලොකු සතුටක්. මම කමල්
මට මේක ඇතුලේ ඉන්න ලොකු හතුරෙක්. කවුද? රංජන්. ඌට ඉස්සර වෙලා මම ඉස්සර වෙන්න ඕන. ඒ කියන්නේ රංජන නැති කරන්න ඕන. මොකද කියන්නේ? කැමති. හැබැයි ටිකක් කල්පනාවෙන්. උඹලා කොහොමද වෙලාවෙන් පස්සේ ආවේ? නෑ අර එතන හිටපේ කාට කංකුම් කණ්ඩ ආසාවක් ඇති වෙලා. අපි කංකුම් මිටියක් අරන් දුන්නා ටක් ගාලා අපි එව්වා. මිටි දෙකක් අරන් දුන්නා මේකේ මුදියන්නත් තිබුණා. ඒක නෙවෙයි. මං උඹලා එනකල්මයි බලාගෙන හිටියේ. ඒ මොකද? අර කමල් ගැන දැනගන්න. උඹ මොනවා කරලාද මෙහාට ආවේ? කමල් මේස වුසඹ ඊළඟට කටන් මේස වුසඹ කට තෝගේ කට. උඹලා මොනවා හරි මට හංගනව නේද? සුදේ බං උඹට හංගනවද? අපි කවදාකවත් අපේ දෙයක් අපි හංග ගන්නවා මිසක් අපේ එකක් දෙන්නේ නෑනේ. එහෙනම් අරුව ඇතුළට ඇවිල්ලා ඉන්නේ මොකටද? ඒක ඉතින් ඌ ආපු එක අපි කොහොමද දන්නේ? ඌ හැක්ල මොනවා මුලකට ආවද අපි දන්නේ නෑනේ. ඒක බය වෙන්න එපා. මම කියපු දේවල් ඇහුවනම් අපිට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. තමුසේගේ බේබදුකම තමයි මේ ඔක්කොටම මුල. අපුරුවට හිටපු කෙල්ල මගේ විනාශ කෙරුවේ තමුසේ. තමුසේ තමයි මේ ඔක්කොටම වග කියන්න ඕනේ. මචං මං කියන විදිහට පැන ගන්න පුළුවන් වුණොත් තාප්පෙන් එහා කම්බියට යකෝ හිමින් කතා කරපන්. මම මෙතන කොහෙද මං කන් ඇහෙනේ උන් ඉන්නේ. ඉන්නවනම් ඉන්නේ අර රයිනෝ සිරසයි තට්ටය විතරයි. එච්චරයි. මොයින් තව ඩිගෙන් ඇහෙන්නේ. මං යන්න. ඔබ කිසි දෙයකට බය වෙන්න එපා පුතා. තේරුණාද? පප්පා දැම්ම යනවද? ඔව්. මම ඔක්කොම ලෑස්ති කරන්න. මයිකල්ට වැඩි බාර දෙන්න. ඌට ඕක සුළු වැඩක්. මොකද බං? නෑ බං. වරේ ඔළුවේ කැක්කුමක් ආවා. යක්. අනාත රෑන් මට නිකන් අමුණ සිගරට් පැකට් එක. මේ තිබුණා මේ නෑ. කවුරු හරි අරන් තියෙනවා. මට කිචිස. ගොල්.
Andiwa. Halo, halo. Sorry, the number you dialed is not Look, මහත්තයා ඉන්නවද? Sorry, මැඩම් the number you dialed කාර්ය පැනලා යනවා. අපි අල්ලගන්න ගන්නවා. මැඩම් මේ හරි රෙකෝඩ් කරන්න පුළුවන් පස්සේ. Halo, 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 halo. මම මේ කතා මැඩම් මං කතා කරන්නේ මැඩම්. ලොකු මහත්තයාට කියන්න මේ හිරකාරය පැනලා කියන මං තමයි කලින්ම කිව්වේ කියලා. මහත්තයා දන්නවනේ මගේ රස්සාව නැති මැඩම්. ඉන්ජුස් නෙමෙයි මිනිහගේ නම මේ ටෙලිෆෝන් කරුවා කියලා මේ මම මේ හලෝ මේ හරි යූස් කරන්න නැති ඉස්සේ දන්නවා මං මේ ටෙලිෆෝන් කරනවා සුජාතට මගේ අතේ වෙච්ච වැරද්දට මට සමාවෙයක් ඒක කාර්ය පැනලා ගිහලා සර් ඒක නම් මේ කියන්නේ ටෙලිෆෝන් එකේ මේ එහා පැත්තේ ඔය හරකව අල්ලවන්
මේ ඕගොල්ලෝ ඔට්ටු සෙල්ලම් කරන්න හදනවද? ඈ? ඔට්ටු සෙල්ලම්. අපේ දැන් පාරකේ තියෙන අරක්කු ටිකක් බොන එක එක ඕගොල්ලොත් එක හුරුතල් වෙන්න බෑ අපිට. අනේ මාවත් ඇරපල්ලා. අනේ අපිට බා. අමල් මහත්තයා බේර ගන්න උඹට විතරයි පුළුවන්. ඔබ ජීවිතේ පූජා කරන්න ඕනේ. කරපන්. යාත. කල පරද. බෙක්කේකට රගියා. අනේ මේක ඔට්ටු සෙල්ලමක් නෙවෙයි වගේ. ජීවිත පූජාවක් වගේ. Lagi, ya bare. Kata dia naik. එක තද කරලා පියාගනින්. එහෙම කරාම හරියයිද? කරලා බලපංකෝ. මේ මට අසමාරු උඹට ගන්න පුළුවන්. පුළුවන්. හරි. තමයි පියාගනි. හරියට මේ වෙලාවට ඔබේ ගැලුම් කාද පරලෝල ගියේ. රංජන් ගියා වගේ ඔබේ පරලෝල වෙන්න ලෑස්තියල්ලා. ලෑස්තියල්ලා.
Hati gitu. Dan itu mata kehuannya tuh, dia betul dia asaman nak, dia galon atau gahan gitu. Ada itu pas kata gahan. Kadang-kadang udah parah me kau hari nak jalan. Kau tenna enak kalpana.
පොලිසියෙන්. මන් දන්නවා තුජා. ඒගොල්ලෝ මාව හොයාගෙන එනවා කියලා. ඔයාගෙන් මම වෙන් වෙන්න ඕන වෙලාව ඇවිල්ලා. මම යනවා. ඔයා එනකම් මම බලාගෙන ඉන්නවා. මම ගියත් ආපහු ඉක්මනට එනවා.